ඉතින් කොහොමද ඔයාලට අපි මේ මුම්බායි යන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට එකතු කළේ. අපි ගිය ලස්සන තැන් විශේෂ තැන් තමයි ඔයාලට පෙන්වන්න මේකෙදී මම එකතු කරන්න හිතුවේ. මුම්බායි කියන්නේ ඉන්දියාවේ තියෙන මූල්‍ය අගනුවර, ඒ වගේම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර විදිහට තමයි හඳුන්වන්නේ. ඉන්දියාවේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන මූල්‍ය සමාගම් ආයෝජන සමාගම් මේ වගේම බොලිවුඩ් මේ හැමදේම තියෙන්නේ මුම්බායි වල. ඒ වගේම තමයි මුම්බායි වලට කියනවා තව සීන නගරය කියලා. ඒ වගේම ඒ කියන්නේ මෙතන මේ නගරය අමතිස්සම හරි කාර්යක්ෂම නගරයක්. නොනිදන නගරයක් විදිහට හඳුන්වනවා. ඒත් ඔයාලට මේ වීඩියෝ එකේ දිගටම අපිත් එක්ක හිටියොත් බලන්න පුළුවන් අපි මුම්බායි වල කොහෙද ඇවිදින්නේ ගියේ කියලා. තව දෙයක් කියන්න හිතනවා මුම්බායි වල තමයි ගොඩාරියක් බොලිවුඩ් නළු නිළියන්ගේ ගෙවල් දොරවල් තියෙන්නේ. ඒ වගේම ආසියාවේ ලොකුම පැල්පත් නිවාස සංකීර්ණය තියෙන්නේත් මුම්බායි වලම තමයි. අර ධාරාවි කියලා හඳුන්වන්නේ අන්න ඒක තියෙන්නේත් මුම්බායි වලම තමයි. ඉතින් දැන් අපි ආවේ මෙහෙට රෑ. ඊට පස්සේ මේ පහුවදා උදේම අපි යනවා කෝවිලට. කියන්නේ මුම්බායි වල ඉන්දියාවෙත් ගොඩාක් ප්‍රසිද්ධ කෝවිලක් තියෙනවා. ඉතින් මේ පාන්දර 4ට වගේ අපි යන්න පිටත් වුණේ කෝවිලට. මේ යන ගමන් ගත්ත වීඩියෝ එකක්. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මුම්බායි වල සිද්ධි විනායක කෝවිලට. සිද්ධි විනායක කෝවිලේ ප්‍රධානම දෙවියන් විදියට ඉන්නේ ගණ දෙවියෝ. සිද්ධි විනායක කියන්නේ පැතුම් ඉෂ්ට කරලා දෙන ගණ දෙවියන්ගේ කෝවිල කියන එක තමයි මේකේ තේරුම. මේ කෝවිලේ තේරුම. දැන් මේ අපි මෙතනට යනකොට උදේ පාමාට විතර වුණා. මෙතනට යනකොට මෙතන ඕපනින් ටයිම් එකේ තියෙන්නේ උදේ පාමාරෙන් ඉඳන් රෑ 9:00 විතර යනකම් මේක තියෙනවා. දැන් තාම චුට්ට පරක් වෙන ගොඩාක් මෙතනට සෙනග ඉන්නවා. ඊට පස්සේ පොලිමේ ගිහිල්ලා තමයි අපි මෙතන වන්දනා කරන්න ඕනේ. මෙතන හැමතිස්සෙම එහෙම තමයි ගොඩාක් සෙනග පිරිච්ච තැනක්. මොකද මේ අර හාස්කම් තියනවා කියලා කියන්නේ කිය මොන හරි දෙයක් කිල්ලුවොත් ඒක ඉෂ්ට වෙනවා. අන්න ඒ වගේ අර විශ්වාසයක් තියෙන කෝවිලක් තමයි මේක. කියන්නේ ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෝවිලක්. ඉතින් අර අපි කතරගම අනුරාධපුර යනකොට අර ඔය තැන් වල මල් එතකොට කැවිලි වර්ග විකුණන්නේ අන්න ඒ වගේ මෙතනත් ඔය දෙයයන්ට පූජා කරන දේවල් ඊට පස්සේ කැවිලි වර්ග ඒ වගේ විකුණන කඩ තියෙනවා. මේක ඇතුළට ගියාම අපිට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකට මම අමාරුවෙන් පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා ඇතුළත් කොයි වගේද කියලා. මේ කෝවිලේ ඉතිහාසය ගැන කතා කළොත් මේක 1801 නොවැම්බර් මාසේ තමයි මේ ස්ථානය මේ වෙනුවෙන් මේ කෝවිල වෙනුවෙන් කැප කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ කෝවිලට ඉතින් ගොඩාක් අය ඉන්දියාවේ වෙනවනේ විශ්වාසයෙන් වන්දනාමාන කරන්න ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කළ දෙන නිසා. ඒ වගේම තමයි බොලිවුඩ් නළුවෙක් වෙච්ච අමිතාබ් බච්චන් විශේෂයෙන්ම මේ කෝවිලට නිතර දෙවේල එනවා. මොකද එයා ඔය නළු නිළියන්ගේ ගෙවල් ඔක්කොම මේ අවට තියෙන්නේ. එතකොට එයාලා මේ අමිතාබ් බච්චන් විශේෂයෙන්ම මෙතන නිතරම එන කෝවිලක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ කෝවිල ඇතුලේ මම ඔය නිකන් ගත්ත වීඩියෝ එකක් ඔයාලට කෝවිල ඇතුලේ පෙන්නන්න. මෙන්න මේ වගේ ඉතින් අර පූජාව කරනකොට අපිට පේන්න මේ වගේ තිරයක් දාලා තියෙනවා. මේ කෝවිලේ ඇතුළ වීඩියෝ හරිම අමාරුවෙන් ගත්තේ. මොකද යාලා බයිනවා දැන් ඔය පොලිසිය අය වගේ ඉන්නවනේ ආරක්ෂාවට. යාලා දැක්කොත් එහෙනම් ෆෝන් අල්ලගෙන ඉන්නවා කියලා යාලා බයිනවා. ඉතින් හරිම අමාරුවෙන් ඔයාලට මේ ඇතුළ කෝවිල ඇතුළ කොහොමද කියලා බලන්න ආස වෙයි කියලා ඉතින් ආසබන් ඔය වීඩියෝ ටික අරගෙන තිබ්බේ. ඉතින් ඔයාලට පේනවනේ මේ උදේ පාමාට මේක ඕපන් කරපු වෙලේ ඉඳන් මාර විදියට මෙතනට සෙනගෙනවා. ඉතින් තව ටිකක් පරක් වුණොත් එහෙම ලොකු වෙලාවක් පොලිමේ ඉඳලා තමයි මේ පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි උදේම අපේක ලොකු දෙයක්. මොකද දැන් ඊට පස්සේ අපි මෙතනින් මේ ටික වැඳලා ඉවර වෙලා ඊට පස්සේ මේ තියෙන තව ගොඩක් ප්‍රසිද්ධ ලක්ෂ්මී කෝවිලක් අන්න එතෙන්ට තමයි ඊළඟට අපි යන්නේ.
ඉතින් මේ කෝවිල මට කියන්න අමතක කරා මේ කෝවිල තියෙන්නේ මුම්බායි වල ප්‍රභාදේවී කියන තැන. ප්‍රභාදේවී කියන ටවුන් එකේ තමයි මේ කෝවිල තියෙන්නේ. ඉතින් මේ කෝවිල දැන් මේ එළියට ආවට පස්සේ ඒ කෝවිල පේන විදිය උඩ පේන විදිය තමයි ඔයාලට මම මේ පෙන්වන්න ගත්තේ. ඉතින් මේවට අවට බලන්නත් ආසයිනේ අපි මේ ප්‍රභාදේවී ටවුන් එක අවට උදේ කොහොමද කියලා. ඒකයි ඔය මේ වගේ වීඩියෝස් මම යන ගමන් ඇවිදින ගමන් ඔයාලට මේ වීඩියෝ එකට එකතු කරන්නේ. ఇంకా అంతే మేడం అంతే ప్రోటోటైప్ అదే అంబానీ బిల్డింగ్ అంట చూడండి ఇదేనా అదిగోండి మేడం ఈ బిల్డింగ్ వెనకాల కాదు ఇప్పుడు ఇప్పుడు వస్తే చూడండి ట్విన్ టవర్స్ లో ఉన్నాయా అదే 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 అది కాదు రెండు ये सामने वाला स्ट्रेट బిల్డింగ్ లో ఏముంటారు 101 ఫ్లోర్స్ అంటే వెడల్పుగా కట్టుకోవచ్చు కదా ముఖాలైనా కనిపిస్తాయి పై పై పైన కట్టుకుంటే ఏమొస్తుంది ඉතින් අපි අර ඉස්සෙල්ලා දිල්ලි වල වීඩියෝ එක බලලා නේද ඔයාලා. ඉතින් ඒ වගේ තමයි මම නම් මේ තේරුනේම මුම්බායි ටිකක් දිල්ලි වගේම තමයි අර ටිකක් අර අපිට නම් ජීවත් වෙන්න ටිකක් අමාරු පරිසරයක් තියෙන්නේ. කියන අර ඒ නාගරික පරිසරයක් තමයි මේ තියෙන්නේ. අනිත් එක වටපිටාවත් ලොකුවට පිරිසුදු නෑ. දැන් අපි ඉන්න පැතිවල වගේ එහෙම පිරිසුදු කමක් නෑ. මේ දිල්ලි වල වගේම තමයි මුම්බායි වලත් අර පිරිසුදු කමින් නම් අඩුයි. දැන් මේ අපි මහලක්ෂ්මී මෑණියන්ගේ කෝවිලට යන ගමන් මේ ඇවිදගෙන පයින් ඉතින් මේ මෙන්න මේ වගේ දැන් ප්‍රධාන පාරෙන් ඇරිලා මේ වගේ චූටි අතුරු පාරවල් තියෙනවා මේ හැම තැනම යන්න. මේ වගේ පාරක ගියාම අපිට මේ මහලක්ෂ්මී මෑණියන්ගේ කෝවිලට යන්න තියෙන්නේ. ඔය අනාතරමඟ අපිට තියෙනවා මේ මල් පූජා කරන්න අවශ්‍ය දේවල් ගන්න. ඉතින් අපි එතනින් ගත්තා නිලුම් මල් ගත්තා. නිලුම් මල් අරගෙන ඊට පස්සේ තමයි මහලක්ෂ්මී මේ තියෙනවා වලට දැන් පේන්නේ මේ දවස්පෙතිය මල් තියෙනවා නිලුම් මල් තියෙනවා මල් මාලා තියෙනවා. අපිත් මෙතනින් මල් ගත්තා. මල් අරගෙන ඊට පස්සේ කෝවිලට ගියා. මේ කෝවිල 1831 ඉදි කරපු මේ ඉන්දියාවේ තියෙන පරණම කෝවිලක් විදියට සැලකනවා. මේත් අර ලංකාව වගේ තමයි අර මල් කඩ ළඟ අපි සෙරප්පු එහෙම ගලවලා යනවනේ. අන්න ඒ වගේ මේත් මල් කඩ ළඟ තමයි සෙරප්පු පොඩක් ගලවලා වැඩි පරිස්සමට කියලා සෙරප්පු එහෙම යාලට පොඩක් බලාගන්න කියලා යන්න පුළුවන්. ඉතින් ඔන්න වානක කෝවිල අතරට ගියාට පස්සේ අපි ඇස්සලට දැක්කා වගේම ලස්සනට මේ ලක්ෂ්මී මෑණියන්ගේ පින්තූර ඔයාලටත් බලන්න ඕන නිසා මේ පින්තූරය අරගත්තා බලන්න. හරි ලස්සනට පැහැදිලිව මේ කියර රත්තරන් ආලේප කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන තව ඔය මහා ලක්ෂ්මී මෑණියෝ ඊට පස්සේ තව ඉන්නවා මහා කාලි මෑණියෝ ඊට පස්සේ මහා සරස්වති මෑණියෝ මේ මෑණියෝ තුන්දෙනාගේම ප්‍රතිමා වහන්සේලා තියෙනවා මේ කෝවිල ඇතුලේ. ඉතින් ඊට පස්සේ අපි මුම්බායි වලට ආවේ වැඩ වගේක් කරගන්න. එදා දවස් ඉතින් ඒ වැඩ ටික කරගෙන ඊට පස්සේ අපි ආවා ඉන්දියාවේ දොරටුව. ඒ කියන්නේ ගේට්වේ ඔෆ් ඉන්දියා එක බලන්න ආවා. කුමාරී මේක හදලා තියෙන්නේ 1911 පස්සන ජෝර්ජ් රජුයි එයාගේ මේරි රෙජින ඒ දෙන්නගේ සංචාරය සඳහා ස්මාරකයක් විදිහට තමයි මේ ආරුක්කුව එම හදලා තියෙන්නේ. ඊට පස්සේ මේක තව 1924 දී හින්දු අයගේ ඉස්ලාම් අයගේ ගෘහ නිර්මාණ ශිල්පය පාවිච්චි කරලා තමයි මේක නිම කරලා තියෙන්නේ. මේක මුම්බායි වල ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක්. අතරම ගොඩාක් අය මුම්බායි එන අය මේක බලන්න අනිවාර්යෙන්ම එනවා මෙතන. ඉතින් මේ තැන එකපාරක් අර තත්ත්වපාරයකට ලක් වෙලා සාමාන්‍ය ජනතාව එතකොට සොල්දාල් දුවන්නේ හැමෝ ගොඩක් අය මිය ගියානේ. කියන කතා කරන්න හොඳ දන්නේ නැහැ වීඩියෝ එකේ. ඉතින් අපි මේ යන දවසේ කොහොම හරි එයාලා වෙනුවෙන් එයාලා අනුස්මරණය කරන්න, එයාලට ගෞරව කරන්න
මේ දවසෙත් වෙන් කරලා තිබුණේ පහන් පත්තු කරන්න, ඉටිපන්දම් පත්තු කරන්න ඒ වගේ. ඉතින් යන හැමෝගේ මතේ යාලා පටියක් ගැට ගහනවා, පොඩි බෑන්ඩ් එකක් ගැට ගන්නවා, ඊට පස්සේ කොඩියක් අතර දෙනවා සමහරව. ඊට පස්සේ අපිට ඉටිපන්දමක් දෙනවා පත්තු කරන්න. ඉතින් අපිටත් දුන්න ඉටිපන්දම් පත්තු කරන්න කියලා. ඉතින් දැන් ඔයාලට ඔය පේන්නේ ගේට්වේ ඔෆ් ඉන්දියානේ. ඉතින් ගේට්වේ ඔෆ් ඉන්දියාට කරා අනිත් පැත්තේ මේ පේන ඔයාලට මුම්බායි තියෙන ටාජ් මහල් හෝටලේ. ඉතින් එදායි රත්පාරේ මේ මුම්බායි තියෙන ටාජ් මහල් හෝටලේටත් හානි වුණා. හානි වුණා කියන්නේ ඒකේ හිටපු සේවකයන්ට. එතකොට ඒකේ ඇවිල්ලා හිටපු කස්ටමර්ස්ලා යාලා ගොඩක් කියන්නේ ඒක ඇතුළේ ගොඩක් අය මේ මරලා තිබුණා. මේ ප්‍රහාරයට ලක් වෙලා තිබුණා. මේක අතර මුනේ 2008 නොවැම්බර් මාසේ වෙච්ච සිද්ධියක් මේ මම කියන්නේ. आज कितना सुंदर వచ్చే అదే అదే సినిమా కూడా ఉంది 20 කොමර ඉතින් ඒ හොටෙල් එකේ ඉස්සරහම වගේ තියෙන්නේ වැවක් තියෙනවා මේ වගේ. මේ වැවෙනුත් අර ඒ ත්‍රස්තවාදී කණ්ඩායම මේ වැවෙනුත් මෙතෙන්ට ගොඩ බෑවා කියලා ගොඩ බැස්ස කියලා තමයි කියන්නේ. කොමරි මේ වැව ලංකාවේ බේරේ වැව වගේ. බේරේ වැවේ අර උරුපදිනවා වගේ තමයි මේ වැවත්. හරිම අපිරිසුදු වතුර තියෙන්නේ. මොකද මේ වටපිටාවේ තියෙන ඔක්කොම අපිරිසුදු දේවල් ඔක්කොම අපද්‍රව්‍ය මේ වැවට තමයි යන්නේ. ඉතින් මේ වැවේ කියන්නේ අපිරිසුදු වතුර තමයි තියෙන්නේ. ඒකේ තමයි ඔය උරුපදින්නේ. තව මම දැක්ක මෙතන වෙඩින් එකකුත් තියෙනවා අපි යන දවසේ. මම ඔයාලට ඒකේ පොඩකුත් පෙන්වන්න අරගෙන තිබ්බා. මේ besar rantai pada galer na. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ගියා මෙහෙත් තියෙනවා අර දිල්ලිවල වගේම බඩු ගොඩාක් ලාභට තියෙනවා. ඉතින් අපි ඒ වගේ තැනක් බලන්න ගියා. ඉතින් මේ වගේ මෙන්න මේ බෑග් ඊට පස්සේ සපත්තු සරප්පෝ ඒව තමයි ගොඩාක් ලාභට තිබුණේ. ඊට පස්සේ කොණ්ඩ මෝස්තර දාන ඒවා ඒ වගේ ගොඩක් අයිටම්ස් තිබුණා. ඉතින් ලාභයට මට කුමාර ඔයාලට ඔය බෑග් වල වීඩියෝ නම් ගේන්න අමතක වුණා. මොකද මේ බෑග් මාරම ලස්සනයි මාර ලාභයි. ඉතින් මේ මං හිතන්නේ ලංකාවේ නම් රුපියල් 3000 5000ට වගේ ගන්න තියෙන බෑග් මේ තිබුණා ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ට වගේ අඩුවෙන්. ඉතින් ඒ කියන්නේ වීඩියෝ කරන්නත් අමතක වුණා. ඒ ටික දැකලා ඊට පස්සේ මේ ඒවා ගත්ත විතරයි. ඊට පස්සේ සපත්තු ජාති තිබුණා. ඉතින් සපත්තු නම් අපි දිල්වල ගොඩක් ගත්තානේ. ඒ නිසා ඉතින් මේදී ඔය වීඩියෝ එකට ඕන නිසා ඔයාලට පේන්න ගත්ත විතරයි. ඉතින් මේ මුම්බායි වලදී අර දිල්ලි වල වගේ අපිට අර ලොකු වෙලාවක් shopping කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් ඔයාලට ලොකු වීඩියෝ එකක් ඒ ගැන අරන් ඉන්න බැරුණා. ඒ නිසා තමයි මේකට මේ අපි දැක්කේ චූටි කෑල්ලක් විතරක් එකතු කළේ. ඉතින් මේ යනකොට අපි දැක්කා ඔන්න මේ ශාරුක් ખાන්ගේ ගේට් තිබුණා. ඉතින් මම නම් මේ ෆිල්ම් වල ගොඩ ඉස්සරේ ඉඳන්ම ගොඩාක් ආස කරන නළුවෙක් තමයි. ඉතින් මං තියාගේ ගේ දැක්කාම ඉතින් අපි මතක සටහනක් විදියට ඉතින් මෙතන ඉඳලා ෆොටෝ ගත්තා. අනිත් එක මෙතන ඉතින් ගොඩාක් වෙලාවට හැමතිස්සෙම වගේ සෙනගේ ඉන්නවලු ෆොටෝ ගන්නවා. ඒ වගේ ඉතින් මෙයාට මේ ගේ එයාගේ මේ ගේ අවුරුදු 10 15ක් විතර පරණ ගියක්ලු. එනකොට මේක දැන් ඔය අපිට මේ පේනට වඩා ඔයාලට වීඩියෝ වලින් බලන්න පුළුවන්. ඇතුළට ලොකු දුරකට තියෙන ගයක් මේක.
ඉතින් මම ආස නිසා තමයි මම මේ වීඩියෝ එක මෙතෙන්ට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ අද දැන් අපි මේ දවසට පහුවදා අපිට ආපහු එන්න ෆ්ලයිට් එක තිබුණා. ඉතින් අපි නිසා ඉක්මනටම නවතන් අරගෙන තිබුණ තැනට ආවා. අද වීඩියෝ එකෙත් ඔයාලා මොනවා හරි ලස්සන දෙයක් නොදන්න දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා. මගේ වීඩියෝ එක බලලා ඔයාලට ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් නොකරන channel එක බලන්න. සබ්ස්ක්‍රයිබ් කළාම දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.